ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඒවාට සම්මුඛ. මෙයාට සම්මුඛ වෙන්නේ මෙයා A නම් මෙයාත් A වෙනවා. මෙයාට සම්මුඛ මෙයා. හරි. පාද දෙක සමාන නිසා මේ කෝණ දෙක සමාන වුණා. හරි. මෙයා සමානයි මෙයාට. හරි. බලන්න මෙන්න මෙතන එළියේ තියෙන බාහිර කෝණයක්. හරි. ACE කියලා බාහිර කෝණයක් තියෙනවා අංශක 110යි. ඕනෑම ත්‍රිකෝණයක පාදය දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය සමානයිලු අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට. ඒ කියන්නේ මෙන්න මේ එළියේ හැදිලා තියෙන බාහිර කෝණය සමාන වෙනවා මේ කෝණය සහ මේ කෝණයේ එකතුවට. හරි. ඒ කියන්නේ මෙතන එනම් අපිට ගත්ත හැ මෙන්න මේ A දන ඒ කියන්නේ 2A සමානයි 110යි කියලා. හරි. 2A සමානයි 110යි අංශක කියලා ගන්න පුළුවන්. ඇයි? මේ බාහිර කෝණය සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට. එහෙනම් A සමානයි 110 දෙකෙන් බෙදුවොත් අපිට එනවා අංශක 55යි කියලා. හරි. A සමානයි අංශක 55 නම් මේ සම්පූර්ණ කෝණය අපි දන්නවා අංශක 180යි සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. හරි. ඒ වලගේ අපි හොයාගත්ත 55යි කියලා. එහෙනම් x අපි හොයාගන්න පුළුවන් 180ෙන් 55ක් අඩු කරලා. හරි. මට x වලගේ ගන්න පුළුවන් x සමානයි සම්පූර්ණ කෝණයේ අංශක 180යි. එයාගෙන් අඩු කරන අපි මේ කැලේ හොයාගත්තා අංශක 55යි. අපිට එනවා x සමානයි අංශක 125යි කියලා. මේ බද්ධ කෝණ ප්‍රමේයයෙන් තමයි x වලගේ ගත්තේ. මෙතන ඒ ගත්තේ බාහිර කෝණ ප්‍රමේය.